රයිට් 2011 වෙනි ගාන වෙනම හදන්න හිතුවේ ඒක පොඩ්ඩක් ඔයාලට තියරිත් මතක් කරලා දෙන්න ඕනි හින්දා තියරිත් මතක් කරලා දෙන්න හොඳ ගානක් හින්දා හරිද එතකොට දැන් මේ ගානේ බලන්නකෝ රූපය පෙන්වා ඇති ඝනකමක් සහිත අපරිමිත දිගකින් යුත් සන්නායක තහඩුවක සිග්මා ඒකාකාර පුෂ්ටිකාරෝපණ ඝනත්වයක් දරයි ABC ප්‍රදේශ තුල විද්‍යුත් ශේෂ තීව්‍රතාවය තමයි අහන්නේ නේද ඉතින් අපි මුලින්ම මතක් කරගමුකෝ කොහොමද මේකේ විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය ගන්න කියලා. දැන් මෙන්න මෙහෙමනේ තියෙන්නේ. දැන් මම ඕක හැඩයට ඇඳ ගන්නම්. හැඩයට ඇඳගත්තොත් මෙන්න මේ විදිහටනේ තියෙන්නේ. නෝකෙන් යනවා මෙන්න මේ විදිහට කම්බියක් නේ. ඔන්න ඔය විදිහට කම්බියක් යනවානේ. එතකොට මෙතනත් හොඳ තියෙනවා. ඒතර ඔහොම කම්බියක් යනවා. හරිද? කම්බියක් යනවා. ඔය කම්බියේ මෙන්න මෙතන තමයි මේ තහඩුව ඔය දන විදිහට තියෙනවා. හරිද? ආරෝපණය වෙලා ඔන්න ඔහොමනේ යන්නේ. එතකොට මේවයි රේඛා යන්නේ මෙන්න මේ අතර. ඔන්න ඔය අතර තමයි යන්නේ. හරිද? එතකොට මෙන්න මෙහාටත් යනවා. හරිද? විද්‍යුත් ශේෂ්ත්‍ර රේඛා ඔන්න ඔය විදිහට තමයි යන්නේ. හරිද? එතකොට මේක තමයි x දුරක් තියෙන්නේ. මෙහෙම ගිහිල්ලා. හරිද? ඒ x දුර අපි කියනවා අපි x දුරක ලක්ෂවල තමයි ඔය බලන්නේ. ඔය මේ C වගේ ඔය ලක්ෂ තියලා තියෙන්නේ ඔය x දුරකින් දෙපැත්තෙම එහෙම තියෙනවා. හරිද? එතකොට මේ වගේ එක අපරිමිත දිග විශාල තුනී සන්නායක තහඩුවක පුෂ්ඨය අපට දීලා තිනවා ඝනත්වය මොකද්ද? ආරෝපණ පුෂ්ඨිකාරෝපණ ඝනත්වය දීලා තිනවා සිග්මා කියලා නේ. අපි ආරෝපණ ඝනත්වය කොහොමද ලියන්නේ? ආරෝපණ ඝනත්වයේ සිග්මා සමානයි මොකද්ද? q බෙදීම a කියලා නේ ලියන්නේ. සිග්මා සමානයි q බෙදීම a. ඒ කියන්නේ q කියන්නේ මොකද්ද? සිග්මා a නේ. සිග්මා a. q කියන්නේ සිග්මා a. ඒතර අපි මේකට ගවුස් ප්‍රමේය දැම්මොත් මේකට ගවුස් හරිද? මේකට ගවුස් දැම්මොත් ගවුස් කොහොමද ලියන්න පුළුවන්? q හරිද? q නෙමෙයි මේ ෂයි සමානයි සිග්මා q බෙදීම එප්සයිලන් නෝට් නේ. මේ එප්සයිලන් නෝට් තියෙන හින්දා මම එප්සයිලන් නෝට් ගන්නම්. ඊට පස්සේ ෂයි සමානයි සිග්මා q බෙදීම එප්සයිලන් නෝට්. ඒතර මට ෂයි ලියන්න පුළුවන් මොකද්ද? තීව්‍රතාවය වතාවක් හරස්කඩ ඒ කියන්නේ කැපිලා හරස්කඩ වර්ගඵලයෙන් අපි ගන්නෙ. ඒතර ෂයි ලියන්න පුළුවන් EA කියලා. එහෙනම් මේ 1 හා 2 සමීකරණ දෙක සමාන කරපුවාම මට ලියන්න පුළුවන් මොකද්ද? EA සමානයි සිග්මා q එප්සයිලන් නෝට්. මට මේ සිග්මා q ට සඵල ආරෝපණයට මට ලියන්න පුළුවන් මෙන්න මම මේ කලින් ගත්ත මෙන්න මෙහෙම ප්‍රකාශනයක්. ආරෝපණ ඝනත්වයේ වතාවක් හරස්කඩ වර්ගඵලය. එතකොට ඒක මට ලියන්න පුළුවන් EA සමානයි මොකද්ද? සිග්මා a බෙදීම එප්සයිලන් නෝට්. මේ හරස්කඩ වර්ගඵලයට මේක කැපිලා ගිහිල්ලා අපිට විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය ගන්න පුළුවන් මෙන්න මේ x වගේ තියෙන දුරකින් තියෙන ලක්ෂයක මොකද්ද? සිග්මා බෙදීම එප්සයිලන් නෝට් කියලා. සිග්මා බෙදීම එප්සයිලන් නෝට්. අපි දන්නවා විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය එක්කන් ඒ කියන්නේ x දුරකින් විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය. ඒ කියන්නේ a හා c ලක්ෂවල විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය මෙන්න මේ අගයක්. ඒක එකමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. තනින් තනට ඒක වෙනස් වෙන්නේ නැහැ. ඕනෑම ලක්ෂයක් මේ එකම තහඩුව ඉදිරියේ තියෙන ඕනෑම ලක්ෂයක් මේ තහඩුවේ ඉදිරියේ තියෙන ඕනෑම ලක්ෂයක විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය අනිවාර්යෙන් මොකද වෙන්නේ? එකමයි. හරිද? මේක ඒකාකාරයි. ඒකාකාර බල සමාන්තර විදිහට තමයි යන්නේ. මේ තහඩුවෙන් සමාන්තර විදිහට තමයි මේ ගිහිල්ලා තියෙන්නේ. හරිද? රේඛා. රයිට්. එතකොට විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ A හා C ලක්ෂවල මෙන්න මේ A හා C ලක්ෂවල මොකක්ද දෙන්නේ? විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ සිග්මා බෙදීම එප්සයිලන් නෝට් තමයි එන්නේ. සිග්මා බෙදීම එප්සයිලන් නෝට් තමයි එන්නේ. ඊට පස්සේ අපි දන්නවා මෙන්න මේ වගේ මැද තැන්වල B වගේ ලක්ෂයක මෙන්න මේ මැද තැන්වල මොකද විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය මොකද වෙන්නේ? බිඳුවක් විදිහට තමයි ගන්න. විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවයක් නැහැ. හරිද? මේ වගේ තැන්වල විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවයක් නැහැ. බල රේඛාවක් නැහැ. ඒතර මෙන්න මේ ධන තියෙන තැන්වල අනිවාර්යෙන් අපි දන්නවා C කියන x වගේ දුරකින් තියෙන තැනක් එයාගේ විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය සිග්මා බෙදීම එප්සයිලන් නෝට්. හරිද? විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය එකත් සිග්මා බෙදීම එප්සයිලන් නෝට් වෙනවා. හරිද? එතකොට මේ විදිහට ගත්තාම උත්තරය ගන්න වෙන්නේ දෙවෙනි එක. දැන් ඔයාලට මම තව අමතර කරුණක් කියලා දෙන්නම්. කොහොමද මේ තීව්‍රතාවයත් එක්කන් දුර ප්‍රස්ථාරගත කරන්න දුන්නොත් කොහොමද ප්‍රස්ථාරය ගත කරන්න කියලා ඒකත් මම ඔයාලට කියලා දෙන්නම්. ඒතර විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය E කියලා ගත්තොත් x දුර ගන්න. එතකොට සාමාන්‍යයෙන් ධන පැත්තේ ගත්තොත් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය එන්නේ කොහොමද?
මෙන්න මේ සිග්මා බෙදීම එප්සයිලන් නෝට්. එතකොට ඍණ පැත්ත ගත්තොත් අනිවාර්යෙන් ඉන්නේ මෙන්න මේ පැත්ත. හරිද? ඍණ එප්සයිලන් නෝට් ඍණ සිග්මා බෙදීම එප්සයිලන් නෝට්. හරිද? ඔන්න ඔය විදිහට තමයි දුරත් එක්කන් තීව්‍රතා ප්‍රස්ථාරය එන්නේ. හරිද? මං හිතනවා ඔයාලට මේ ගාන හොඳට තේරෙන්නේ නැති කියලා. හරිද?